ළමයි අපේ පාසලේ පරිසරය බලන්න යමුද? කවුද කැමති? හරි, ඔයාලා කතාවෙල කියන්න බලන්න. අපි කොහෙද යන්නේ? අපි සෙල්ලම් කරන්න පිට්ටනියට යමු. නැහැ සෙල්ලම විතරයි. අපි අද එළවලු කොරටුවට යමු. මම ආසයි අපි හිටවපු එළවලු බලන්න. මමත් ආසයි. අපි ටීචර්ට කියලා බලමු. හරි අපි කියමු. ටීචර් අපි එළවලු පත්ති බලන්න යමුද? හොඳ අදහසක්. ළමයි ඔයාලා එළවලු කොරටුව හොඳින් බලන්න. මම අද පාඩම කරන්නේ එළවලු කොරටුවේ. මම ඔයාලගෙන් ප්‍රශ්න අහනවා හරිද? රෙඩි ටීචර්. ළමයි අපි පොඩි වැඩක් කරමුද? මම ඔයාලට එළවලු කූඩයක්ම ගෙනාවා. එන්න අද අපි කඩාගත්ත එළවලු වලින් පාඩම කරමු. මෙතන එළවලු 8ක් තියෙනවා. දැන් ඔයාලා සමාන එළවලු යුගල 4ක් තෝරන්න. ඔයාලා දැන් තේරුවේ සමාන ද්‍රව්‍ය 8කින් යුගල 4ක්. ඊළඟට අපි ද්‍රව්‍ය 4කින් අඩුවක් ඇති ද්‍රව්‍ය තෝරමු. ඊළඟට අපි ද්‍රව්‍ය 4කින් වැඩි යමක් ඇති ද්‍රව්‍ය තෝරමු. ටීචර් මේ බලන්න. ටීචර් මේ බලන්න. මොකද්ද දරුවෝ? එක කුරුමිනියගේ විතරක් කළුතිත් තියෙනවා. එයා අනිත් අයගෙන් වෙනස්. අපි දැන් ඉගෙන ගත්තේ වැඩි යමක් ඇති ද්‍රව්‍යය. එන්න අපි යමු එලිමහනට. හරි. එයාලට පේනව අරත් තියෙන කුරුල්ලෝ එක කුරුල්ලෙක් වෙන පත්තක් බලාගෙන ඉන්නේ. ටීචර් මේ බලමි මල්. මලක් විතරක් බිම බලාගෙන. අපි දැන් ඉගෙන ගත්තේ පිහිටීමේ දිශාව වෙනස් ද්‍රව්‍ය. ඔයාලට පේනවද අර දොඩමත්ත? දොඩම් ගෙඩියක් විතරක් උඩින් තියෙන්නේ. ටීචර් මේ බලන්න කරිවිල එකක් විතරක් පහලින් තියෙන්නේ. අපි දැන් ඉගෙන ගත්තේ පිහිටීමේ ස්ථානය වෙනස් ද්‍රව්‍ය. ටීචර් මේ බලන්න බිම්ම එක ගොඩක් විශාලයි. ටීචර් මේ බලන්න කුරුළු කුඩුවක්.
ඒක බිත්තරයක් විශාලයි. අපි දැන් ඉගෙන ගත්තේ ප්‍රමාණයෙන් විශාල ද්‍රව්‍ය තෝරන්න. ටීච් මේ බෝල 4. එක බෝලයක් ප්‍රමාණය කුඩායි. ටීච් මේ බලන්න සමනලයෝ. එක සමනලෙක් ප්‍රමාණයෙන් කුඩායි. අපි දැන් ඉගෙන ගත්තේ ප්‍රමාණයෙන් කුඩා ද්‍රව්‍ය තෝරන්න. දෙවනි පාඩමේ ඉතිරි ටික අපි තවත් වීඩියෝවකින් බලමු.